මගේ අම්මා ඉන්නේ කුවේට් වල. එයා 2025යි 10යි 17 වෙනිදා ලංකාවට බඩු එකක් එවුවා ස්පීඩ් ලයින් කාගෝ ආයතනයෙන්. ඒක ආයතනෙන් නම් කියලා තිබ්බේ දවස් 45න් ගෙදරට ගෙනත් දෙනවා කියලා. හැබැයි අද පෙබරවාරි 4 අද වෙනකන් අපිට ඒක ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ ආයතනයට කතා කරපුවාම මේ ආයතනයයි කියනවා විනෝද සංකල්පයට කතා කරන්න කියලා. අපි විනෝද සංකල්පයට කතා කරපුවාම එයා මෙන්න මේ වගේ වොයිස් දානවා. මම ඔයාලට ටිකක් පෙන්නන්නම් එකෙන්. අටවලකට කෝල් කරලා යන්න කෝල් කරලා යන්නේ. අට මේක තව දවස් 10ක් වගේ යනවා පොට්ටි ගන්නවා. දවස් 10ක් වගේ පොට්ටි දෙන්න. ඔය දවස් 10න් ගෙදරට ගෙනල්ලා දෙන්න ඕනේ. දවස් 10න් ගෙදරට ගෙනල්ලා දෙන්නවට. ඔන්න ඔය වගේ දවස් 10න් ගෙදරට ගෙනත් දෙන්නම් කියනවා. ගෙදරට කෝල්ස් ගන්නම් කියලා කියනවා. හැබැයි එයා ඒ වගේ දේවල් කියලා අපිව මඟහරිනවා. අද වෙනකන් අපිට ඒක ලැබුණෙත් නැහැ. කිසිම හරියට කිසිම තොරතුරකුත් නැහැ. අඬන්න එපා නේ කියන්න. අඬන්න හරි අම්මා එපු බඩු එයි. හරිද අඬන්න එපා කියන්න. කියන්න. අම්මා මල ඉස්කෝලේ බඩුත් එවුවා සපාතුත් එවුවා එව්ව තම හම්බුනේ නෑ. මං ඔයාලට මේ පෙන්නවා වගේ නැත්තම් හැමදාම එයා අඬනවා. මට කියන්න තියෙන්නේ කරුණා කරලා ඒක අපිට ලැබෙන්න සලස්සන්න කියලා. මේ මගේ අම්මත් කෝල් කරලා කියනවා එන්නේ නැහැ කියලා ලංකාවට ඒක ලැබුණේ නැත්තම් මොකද එයා හම්බ කරපු සියලුම දේ ඒකේ තමයි එව්වේ. ඒක නිසා කරුණා කරලා කියන්නේ අපිට ඒක ලැබෙන්න සලස්සන්න